ආයුබෝවන් කියලා පිළිගන්නවා Procreate YT YouTube channel එකට. අද මම ඔයගලන්ට කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ කොහොමද නිවැරදි ආකාරයෙන් කම්පියුටර් එක හරහා සිංහල ටයිප් කරන්න කියලා තමයි මේ ටික හරහා ඉතාමත් සරලව පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ වෙනුවෙන් මම සාම්පල් තුනක් ඔයගලන්ට අරන් ඇවිල්ලා තියෙනවා. මේ පළවෙනිම සාම්පලේ තමයි අද මම ඔයගලන්ට කියලා දෙන විදිය තමයි කියලා දෙන විදියෙන් තමයි මම මේ සිංහල ටයිප් කරුවේ. පළවෙනි සාම්පල් එක හරහා අපිට මේකේ ෆොන්ට් එක වෙනස් කරගන්න පුළුවන්. ඊට පස්සේ අපිට බෝල්ඩ් කරගන්න පුළුවන්. අපිට ඕනම දෙයක් කරන්න පුළුවන් අද මම උගන්වන විදිහට. ඊට පස්සේ මම මේ දෙවෙනියට ගෙනත් තියෙන්නේ Google Translate එක හරහා voice command හරහා ටයිප් කරගත්ත එකක් තමයි දෙවෙනි සාම්පලේ විදිහට ගෙනත් තියෙන්නේ. මේකේ අපිට ෆොන්ට් එක වෙනස් කරන්න පුළුවන්ද කියලා බලමු. මේකේ ෆොන්ට් එක වෙනස් කරන්න බෑ. නමුත් මේක අපිට බෝල් කරන්න පුළුවන්. ඊට පස්සේ තුන්වෙනි ක්‍රමය ගැන කතා කරුවොත් මේකේ ෆොන්ට් එක වෙනස් කරන්න පුළුවන්. එච්චර තමයි. නමුත් හරි සිංහල නෙමෙයි. ඊට පස්සේ මම මේක මේ සිංහලෙන් මම ඔයගොල්ලන්ට ටයිප් කරන්න හැටි ගන්නුවොත් මට එච්චර මේ විදිහට සිංහල ටයිප් කරලා හුරු නෑ. මොකද මම පළවෙනි ක්‍රමෙන් තමයි නිතර වගේ සිංහල ටයිප් කරන්නේ. හරි සිංහල නෙමෙයි ඉන්නේ කැඩි කැඩි එන්නේ. අද මම ඔයගොල්ලන්ට උගන්වන්න බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ විදිහට කොහොමද සිංහල ටයිප් කරන්න කියලා තමයි ඔයගොල්ලන්ට කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ. මේ විදිහට අපිට ඕන දෙයක් කරන්න පුළුවන්. මේක මම අර කලින් කිව්වා වගේ ෆොන්ට් එක වෙනස් කරන්න පුළුවන්. කැමති ෆොන්ට් එකක් අපිට දාගන්න පුළුවන්. හරි අපි new slide එකක් open කරගමු. මෙතන PowerPoint section එකේ මේක PowerPoint වලට විතරක් නෙමෙයි අදාළ වෙන්නේ. ඕනම දෙයකට අපිට use කරන්න පුළුවන්. YouTube thumbnail වලට සිංහල ටයිප් කරන ඕනම දෙයකට අපිට මේ විදිහට ක්‍රමයට අපිට use කරන්න පුළුවන්. හරි අපි යනවා Google එකට යනවා. Google එකට ගිහලා මම search කරනවා සිංහල Unicode කියලා. සිංහල කියලා ගහපුවම Unicode කියලා එනවා නිකම්ම. ඔයගොල්ලන්ට option ගොඩක් තියෙනවා, website ගොඩක් තියෙනවා. මම personally recommend කරන්නේ මෙන්න මේ easy සිංහල Unicode converter කියන එක තමයි මම personally use කරන්නේ සහ recommend කරන්නේ. මේකෙන් ඔයගොල්ලන්ට ඇති තරමක් සිංහල ටයිප් කරගන්න පුළුවන්, Unicode කරගන්න පුළුවන්. මෙන්න මේ වෙබ්සයිට් එකේ තියෙන ප්‍රධාන වාසිය තමයි ඔයගොල්ලන්ට සිංග්ලිෂ් විදියට තමයි ටයිප් කරන්න ඕනේ. සිංග්ලිෂ් විදියට ටයිප් කරපුවාම ඔයගොල්ලන්ට මේ පැත්තෙන් හරි විදියට කන්වර්ට් වෙලා එනවා. හරි මම දැන් සාම්පල් එක අරන් එන්නම්. MI ගහපුවම මී කරගන්න I ඩබල් I ගහන්න ඕන. ඊට පස්සේ M ඩබල් I ගහපුවා මෙතන මී වෙනවා. ඊටත් අමතරව I ගහන්න ඕන. MI ගත්තේ මී කියලා එනවා. ඊට N ගහපුවාම එනවා N ගහපුවම නා වෙනවා. මේ මින්න. ඊට පස්සේ දුරුතු කියලා ගහපුවාම DHU ගහපුවාම දූ වෙනවා. RU ගහපුවාම රු වෙනවා. T අකුරයි H අකුරයි U ගහපුවාම දුරුතු වෙනවා. හරිද? මෙතන පොඩි රහසක් තියෙනවා ඔයගලන්ට කියන්න. මෙතන තියෙන සිංහල Unicode කියලා තමයි මෙතන තියෙන්නේ. අපි මේක මෙතනින් copy කරලා අපේ PowerPoint එකට ගහපුවාම paste කරපුවාම ඒක change වෙන්නේ නැහැ. change වෙන්නේ නැහැ. අපි ඒක කරන්න ඕනේ මෙන්න මෙතන තියෙනවා සිංහල Unicode කියලා බටන් එක තියෙන එක ක්ලික් කරලා මෙතන font වර්ග තියෙනවා. අපිට පුළුවන් font වර්ග තෝරගන්න. font වර්ග තෝරගෙන ඊට පස්සේ අපි මෙතනට ගිහිල්ලා copy කරලා අපිට මෙතනින් paste කරගන්න පුළුවන්. paste කරපුවාම අපිට එන විකාර ගොඩක් එන්නේ. අපි ඒක විකාර ගොඩ මෙහෙම all select කරගෙන මෙතනින් font එකකින් අපි වෙනස් කරගන්න ඕනේ. ඊට පස්සේ අපිට font එක වෙනස් කරගන්න පුළුවන් කැමති විදිහට. ඒක කරන්න ඕනේ ආයෙ මම කියන්නම්. අපි මෙතනින් ෆොන්ට් එක සිලෙක්ට් කරගන්න ඕනේ. කැමති ෆොන්ට් එකක් සිලෙක්ට් කරගන්න මේ සිංහල Unicode කියන එකයි
මధుරයි නැතුව ඕන එකක් සිලෙක්ට් කරගන්න අපිට ඊපස්සේ ෆොන්ට් එක ඕන දෙයක් වෙනස් කරගන්න පුළුවන්. මම මේක කිරුවේ යුනිකෝඩ් දාගෙන කිරුවේ. ඒ නිසා මම මේ යුනිකෝඩ් දාපින්ද මේක චේන්ජ් කරන්න බෑ මොන දේ කෙරුවත්. නමුත් අපි යුනිකෝඩ් මෙයා කරලා නමුත් අපි මෙතනින් ෆොන්ට් එක සිලෙක්ට් කරපුවාම අපිට ඕන විදිහට චේන්ජ් කරගන්න පුළුවන් අපේ ෆොන්ට් එක. හරි සරලයි. ඒ විදිහට තමයි මේකත් හැදුවේ. මේක යුනිකෝඩ් නැති එක. අපි මේකට ඔට්ටුනත් හදන්න බෑ. හරිද? දෙයක් ඉගෙන ගත්තද? එහෙනම් සබ්ස්ක්‍රයිබ් කරලා ඵලයන් ගුඩිනකම්.